නමස්කාරය කිව්වට. දැන් අපේ ඔළුවේ මනසේ තියෙන්න ඕන අපි සිල්ලතුන් බවට පත් වෙලා ඉන්නේ. අපි සීල සම්පන්න වෙලා තමයි පින්නතුනේ දැන් ඔළුවේ තියෙන්න ඕන අපි සීල සම්පන්නයි කියලා. දැන් සීල් සමාදන් වුණානේ. අපේ සීල සම්පන්න භාවයේ තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ පිරිසිදු වෙලා තියෙන සිත, පිරිසිදු වෙලා තියෙන අපේ ආධ්‍යාත්මය තුලට මේ හොඳ නරක ටික තෝරලා බේරලා ගන්න විතරයි පළවෙනි කාරණේ. පිළිතුරේ මිනිසත් භවයේ කෙලසෙන්න බලපාන පිරිහෙන දොරටු තුනක් තියෙනවා. මොනවාද? අපේ හිත, අපේ කය, අපේ වචනය. කය වචනය ක්‍රියාත්මක වෙන්නෙම කය වචනය හැම වෙලේම ඔට්ටු වෙන්නේ කවුරු කියන එකටද? අපේ හිත කියන විදිහට. අපිට දැන් මෙතනින් නැගිටලා යන්න හිතුනොත් ඒ කාගේ වුමනාවටද? අපේ හිත ඩක් ගාලා කියනෝනේ නැගිටලා ඵලයන් කියලා. එතකොට නැගිටලා යනවා. අපේ කන් දෙක හැම වෙලේම යොමු වෙලා තියෙන්නේ කොහාටද? අපේ හැම වෙලේම මේ බාහිරය වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලේම කොහාටද? බාහිර රූපවලට, බාහිර ශබ්දවලට, බාහිර දේවල් වලට, බාහිර කැළඹීම් වලට. බාහිරයේ තුල ඇතිවෙන සෑම කම්පනයකටම ප්‍රතික්‍රියා දක්වන්න උත්සාහ කරනවා අපේ හිත. ඕනේ නේද? දැන් ඔය මේ පැත්තෙම යල අවුරුදු 19ක් විතර ඇති. කොල්ල හැප්පිලා මම මල ගෙදර ආවා. බයිසිකලේ. මේ තාත්තා කොල්ලගේ මිනිය බදාගෙන අඬනවා. ඒකලා කියනවා හාමුදුරුවනේ හරි ආසයිලු කොල්ල ගෙදර ආපුවාම පොඩි වෙලාවක් හරි කොල්ලයි කරට අත දාගෙන ඉන්න. ඒ හින්දා ඒ වුණාට ඉතින් එව්වා කෙරුවේ නෑලු වැඩි ආදරේ පෙන්වන්න බැරි හින්දා. ඒ කියන්නේ ඒක වැඩි ආදරේ පෙන්නලා බැරි. දැන් මොකද කරන්නේ? මිනිහ බදාගෙන අඬනවා. හරි ඉක්මනට නැති වෙන්න පුළුවන් පින්නතුනේ. ඒකයි මේ මෙහෙම දේශනා කරන්නේ. වර්ණායක සාමසර කන්ද නාය යනකොට හන්දෑවේ 5:00ට 6ට විතර වැහලා සේරම තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ පොඩි එකාගේ උපන්දිනේ තාත්තට අමතක වෙලා. පහුදා උදේ ගෙදර යනකොට බිරිඳත් එක්කත් දබර වෙලා ගිහින් තියෙනවා. හන්දෑවේ ගෙදර එනකොට මුළු ගම්මානෙම යට වෙලා. තියෙන එකම කනගාටුව මොකක්ද? යට වෙච්ච එක ස්වභාවික අනතුරක්. ඒක මට විතරක් නෙමෙයි හාමුදුරනේ මුළු ගමටම වුණා. මම කියපු විදිහටම කියන්න. ගෑණි මාත් එක්ක තරහෙන් හාමුදුරනේ මැරුණේ කිව්වා. ඊට පස්සේ කිව්වා කොල්ලගේ උපන්දිනෙත් මට අමතක වුණා කිව්වා. අපි අපේ ඔය සමහරු කියනවනේ පඩි ගත්තාම කරන්නම් හම්බුනහම දෙන්න. මේ පාර බැරි වුණා ඊළඟ පාරවත් යන්න ඕනේ. ඔය ඔව්ව සේරම හරියනවනේ පින්නතුනේ මැරුණා කියලා දැනගත්තාම ගිඩි ගාලා ටිකට් දාලා එන්න නැද්ද ලංකාවට? මැරුණාම එන්නවද? මැරුණාම නැති නිවාඩු හම්බෙන්නේ නැද්ද? මැරුණාම නැති සල්ලි හම්බෙන්නේ නැද්ද? එහෙම නෙමෙයි යුතුයකම් ටික කරලා තියන්න බලන්න. එක වචනකින්වත් මොහොතකටවත් අපි මත අපි වෙනුවෙන් යැපෙන අපි මත නඩත්තු වෙන ඒ පුද්ගලයෝ අත්ත සම්මා පණීදෙච ඇත්තෝ අධිෂ්ඨාන කරගන්න ඔය ඇත්තොන්ව මනවින් පිහිටුවා ගන්න. දැන් පින්නතුනේ මම මේ කියපු විදිහට ඉන්න බැරි වෙන්න පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති භාවයේ බලපාන.
පෙර කරන ලද පින් ඇති භාවයේ අඩුවක් තියෙනවා නම් මිනිසත් භවය ලබලා තියෙන්නේ මොකේද? අනේ හිස්තම් පුරව ගන්න පින්නතුනේ. ඔය සමහරව ඉන්නව නේද දැන් මේ පැතිවල නම් ඉතින් බොහෝ දුරට ඇති. ඔය උදේට කන්නේත් නැහැ දවල්ට කන්නේත් නැහැ. උදේ නැගිටපු ගමන් ඔය බොන කට්ටිය ඉන්නවද මේ පැතිවල? ඔය සමහර ඔය පොල් කඩන මාමලා හැම බලන්න. ඒ පොල් කඩන්න එක්කන් එන්න ගියපුවාම සල්ලි වලට කලින් අරක්කු දෙන්න එපේ. එහෙම අපූර්වට බීලා පොල් ගස් ටිකේ බඩ ගන්න විත්තියක්වත් නැහැනේ. බඩගින්න වැඩිම වුණොත් පාන් කෑල්ලක් කාලා කාට එකක් බොනවා. පිටිකෝ කිරි එක හදලා දුන්නත් බොන්නේ නැහැ. කොහොමද පින්නතුනේ අපි බඩගින්න ඉන්නකොට කාට බිව්වොත් එහෙම මැරෙනවනේ. එහෙම බහින රෝගයක් නේ. පින්නතුනේ නයි පොළොංගු ගැහුවත් විසක් නගින්නේ නැහැ. කවදාවත් සෙරප්පු දෙකක් දානවද? මේ කටු දෙකට කැඩනවනේ යටිපතුල් වලට ඇවුනහම. එහෙම ඔය ඉන්නව සමහර පැතිවල. අතොන්ට මතක් වෙනවද අපේ ගමේ අහවලා ආයේ කියලා? හොඳට ඔරොත්තු දෙන්න. අපි දැන් මොකක්ද යත්තුන්ගේ අපේ තියෙන වෙනස? මොකද ඥානවල වෙනසක් තියෙනවද? නැහැ. යමක් නොලැබෙන්න සංසාරේ බලපාපු අකුසලයක් ඇති. හැබැයි තුරුන්ගේ සරණින් නිරෝගී සම්පත්තිය පිහිටන්න හම්බෙලා තියෙනවා පින්නතුනේ. තුරුන්ගේ සරණින් නිරෝගී භාවය ලැබිලා තියෙනවා. ඒ නිසා අදිෂ්ඨාන කරන්න ඕනේ ඔය අපිට නැති අනුන්ට සමහරක් දේවල් ලැබුණාම හූල්ලන එක නවත්තන්න ඕනේ. අපිට නැතුව වෙන කාට හරි ලැබුණාම ඔය ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. අපිට නැති දෙයක් කවුරු හරි විඳිනවා නම් අපිට නැති දෙයක් කවුරු හරි ළඟා කර ගන්නවා නම් ඔය ඒවට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. මේ පැත්තවල ඉන්නවද එහෙම ඊර්ෂ්‍යා කරන මිනිස්සු? නැතුව ඇති මේ. ඒ ඉතින් මේ මොකවත් නැහැ. මිනිස්සු හරි ඊර්ෂ්‍යායි. මිනිස්සු අනේකට ලැබෙනවට හරි අකමැති. කවුද මේ මිනිස්සු කියලා කියන්නේ? ඔය ඇත්තෝ. දැන් අර අදිෂ්ඨාන කරගන්න මම එහෙම වෙන්නේ නැහැ. ඔය පින්නතුනේ දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. සමහරව ඇවිල්ලා බෝධි පූජාව තියලා යනවා. මොකක් හරි හොඳ රස්සාවකට ඉල්ලුම් පත්‍රය දාලා. අපි අහනවා තනියම. ආමුදුරනේ අපේ පවුලේවත් කාටවත් කියන්න එපාලු. ඇයි? අර එහෙම රස්සාවක්වත් හම්බෙනවට කැමති නැහැ පින්නතුනේ. එහෙම නිකන් සැකයි වගේ නම් ඔය ණයට හරි කමන්නේ ටයිල් කැට 100ක් 200ක් ගෙදරට ගෙනල්ලා බාන්නකො පේන්න. මිනිස්සුන්ට පුදුමෙන එකපාර මෙව් මොකද මේ ටයිල් අල්ලන්නේ කියලා. අර මිනිස්සු පුදුම විදිහට අනුන් ගැන හොයන. පුදුම විදිහට අනුන් ගැන විඳවන. එනිසා එහෙම පුද්ගලයෙක් වෙන්න එපා. නිරන්තරයෙන් ආශිර්වාදාත්මක හැඟීමක් තියෙන කෙනෙක් වෙන්න. නිරන්තරයෙන් අනෙකට සත ශාන්තිය සමෘද්ධිය ආරක්ෂාව පතන කෙනෙක් වෙන්න. වෙනතුනේ මේ ටිකක් තියෙන්න ඕනේ අර ගමට වඩා ගෙදර තමයි තියෙන්න ඕනේ. ඔය මම නැවත දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියාගන්න. මෙහෙම කියනකොට සමහර වෙනවනේ මේ පන්සල් පවුල් වගේ කරගන්න. ඒ පවුල පන්සල වගේ නඩත්තු කරන්න. ඇයි පවුල පන්සල වගේ තියාගන්න කියන්නේ? පේනව නේද පන්සලේ තියෙන හික්මීම? පන්සලේ තියෙන සීල සම්පන්න භාවය. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. එහෙමවත් කියන්න එපා.
සමහර දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ දැන් මම මේ දරුවන්ට කියන්නේ හොඳ මෙතන ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ට හාමුදුරුවනේ ලොකු පුතා කතා කරන්නේ අම්මට කතා කරන්නේ කුණුහරුපේ තාත්තට කතා කරන්නේ කුණුහරුප කියලා දෙමව්පියොන්ට කතා කරන්නේ තාතෝ කියලා සමහර මේ දරුවෝ අම්මට ගහලා එළවන සමහර දරුවෝ තාත්තට ගහලා එළවන එනිසා එහෙම පුද්ගලයෙක් වෙන්න එපා හේතුව අපි බොහොම ටික කාලයයි මේකේ ජීවත් වෙන්නේ අපි අපේ කියලා ගොඩනගන අර පින්නතුන්ට පේනවන්නේ දැන් මැද පෙරදිග යුද්ධේ විශාල විදිහට තියෙනවා ඒක මගේ බොහොම හිතවත් දායකයෙක් ව්‍යාපාරික මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ රත්තරම් බඩුයි සල්ලි සේරම තියෙනේ වටික දැන් බෑග් එකට දාලා මේසෙ උඩින් තියලා තියෙනවා මගෙන් අහනවා මොකද කරන්නේ දැන් බැංකු යන්න බෑ ජීවිත කාලයක් හම්බ කරපුවා මේ වෙනදුනේ බිලියන ගාණක් ණය ගන්න. මොකක්ද කරන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. කිසිම පිහිටක් නැහැ. කිසිම සරණක් නැහැ. අපි ඔට්ටු වෙන මේ ඉඩම් මේ දීපල මේ සල්ලි අත්තාහි අත්තනෝ නැති අපිත් නැති වෙලා මැරෙන්න තීන්දුව වෙලා ඉන්නේ අපි. වෙනදුනේ මේස උඩින් වතුර වීදුරුවක් තිබ්බොත් එහෙම ඕක මට ආපහු ගන්න බැරි වෙන දවසක් එනවා. එහෙම එන්නේ නැත්ද? මේ බට්ටික කා ගන්න බැරි වෙන දවසක් එන්නේ නැත්ද? මොනවාද පින්නතුනි මේක බේර ගන්න තියෙන වෛරක්කාරක? මොනවාද මේකේ පිරිමහා ගන්න තියෙන එදිරිවාදික? අනේකට පැනලා තලලා පෙලලා දොස්පරොස් කියලා මොනවාද ලං කරගන්න තියෙන්නේ. ඒ නිසා 1000ක් වැරදි තිබ්බත් කමක් නැහැ අද ඉඳන්. අතීතං නානුසෝචන්ති නප්පචප්පන්ති නාගතං පච්චුප්පන්නේන යපෙන්. අතීතය ගැන හිතන එක දැන් නවත්තන්න. අතීතයේ අඩුපාඩු වෙලා ඇති වැරදි වෙලා ඇති. සුදුසු ප්‍රදේශයේ දැන් ලැබිලා තියෙනවා ඒවා සකස් කරගන්න. පෙර කරන ලද පින් ඇති භාවයට බණ අහන්න හිතලා තියෙනවා. මනවින් පිහිටුවා ගන්න හිතලා තියෙනවා. මේ උතුම් වූ මංගල කාරණය අදිෂ්ඨාන කරගෙන පින්නතුනේ ඔය කලබල වෙන්නේ නැතුව ඉන්න. කම්පා වෙන්නේ නැතුව ඉන්න. අර නිකමටවත් කටට ආවටවත් කියන්න එපා. කියනෝනේ දොවුන්ට නම් හොඳක්වත් වෙන්න එපා කියලා. මං කියන්නේ අර එහෙමවත් කියන්න එපා. අපිට අපේ ගේ දොර නැති කරලා ඇති. ඔය සමහර සහෝදරයෝ ඉන්නවනේ මොකක් හරි ඔය වමට ගහලා හරි නේ අම්මගේ තාත්තගේ කොහොම හරි වැඩිපුර කොටසක් අල්ල ගන්නවා. එතකොට අනිත් පැත්තේ පාර්ශවයේ මොකද කියන්නේ? කියනෝනේ දොවුන්ට ඔය yaadෙන්න එපා කියලා. පින්නතුනේ එහෙමවත් කියන්න එපා. මගේ එකම යෝජනාව තමයි භාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් ඒවා තමයි පින්නතුනේ පව් වෙන්න ඒවා තමයි එක්ක පිං වෙන්න හිත මුල් වෙලා කරන කියන ඒවා එක අකුසලයක්වත් මිනිස්සුන්ගේ වෙනස් වීම තුල ඒවා දරා ගන්න බැරි වුණාම හොඳට කොච්චර හිටියා මොකද වෙන්නේ? අපි වෙනස් වෙනවා. අපි හරි අනෙක් ඉක්මනින් අනෙක් පැත්තට දෙස් දෙවල් තියෙනවා. මම කියන්නේ අපි අපේ ක්වොලිටි එක තියාගන්න ඕනේ. මරණ මංචකේ අනිත් පැත්ත මේ පැත්ත පේනකොට එළව මෙලව දෝලණය වෙනකොට අපේ සිහියට තියෙන්නේ අපේ මනසේ තියෙන්නේ වෙනතුනේ අර මම කරගත්ත පින් ටික විතරයි. අපි දැන්
ඉඳගෙන ඉන්න තැන පොඩි එකෙක් කෑ ගැහුවොත් අපිට මොකද හිතෙන්නේ? ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද? ඔයත්තන්ට පැහැදිලිද අර බාහිර ශබ්දවලට අපි කැළඹෙන හැටි? දැන් ඔය මේ අම්මලා ඉඳගෙන දැන් මේ ඉස්සරහින් ඉන්න සේරම හිටගත්තොත් ඉඳගෙන ඉන්න කට්ටියට මොකද වෙන්නේ? අර බනිනවනේ පේන්නේ නැහැ කියලා. ඔයත්තන්ට පේනවද අර දුටු පමණින් කේන්ති ඇවිස්සෙන විදිය? දැන් අපි පුරුදු වෙන්න ඕන මේ මිනිසත් භවය තුල ඇහෙන ශබ්දය, දකින රූපය තුලින් කම්පාවටපත් නොවෙන්න ඕනේ. ඇහෙන ශබ්දය, දකින රූපය තුලින් කලබල වෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. මේකට දැන් ටික ටික මේවා ෆිල්ටර් කරලා ගන්න ඕනේ. වෙනදලි මම මේ පැහැදිලි කරන්නේ අපේ හිතට ඇති වෙන සිතුවිලි පෙරලා ගන්න පුරුදු වෙන්න. මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කොච්චර පාප කර්මයක්ද කියන එක. මේකෙන් වරද්දක් වෙනවද මේකෙන් හොදක් වෙනවද? ඔයත්තන්ට මම යෝජනා කරන්නේ අර වචනයක් කතා කරන්න කලින් අධිෂ්ඨාන කරලා පුළුවන් නම් මේවා තේරුම් ගන්න.